සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ටික දවසකින් තමයි වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් ටික දවසක් නිහඬව ඉන්න වුණා. ඉතින් උත්සාහයක් දැරුවා වීඩියෝ එකක් ඉඳලා හිටලව තරන් එන්නේ ඒත් කකුලේ අසනීපෙත් එක්ක. ඉතින් නෙට් හවුස් එකට එනකොට පොඩ්ඩක් දන්නවනේ ඔයාලා ගෙවල් වල තත්ත්වය. ඉතින් අපි කසාද බැඳලා කියලා නෑ. අම්මා කියන්නේ වෙනමම චරිතයක්. ඉතින් අනිත් කකුලත් බැඳ ගන්න වෙයි ගේ ඇතුළට වෙලා හිටපන් කියන වචනේ තමයි මම නිතරම කිව්වේ. ඒ නිසා තමයි ඉතින් එක දිගට වීඩියෝ දාන්න බැරි වුණත් පොඩි ෂෝට් වීඩියෝ කීපයක් දැම්මා. ඉතින් අපි කොච්චර හම්බ කරත් ලොකු වුණත් දරුවෝ හිටියත් අම්මා කියන චරිතය ඒ විදිහ තමයි. ඉතින් හැමෝටම එහෙමයි. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න අවස්ථාවක් කරගන්නවා මේ වෙලාවේ වීඩියෝ එක දාන්න කලින්. හැමෝම ඇහුවා ඇයි කියලා. ඉතින් ඊයේ ගොඩක් අයගේ පැල සල්ලි වෙන් කරලා සල්ලි දීලා වෙන් කරලා තිබ්බ පැකේජ් මං හිතන්නේ 8ක් 9ක් තිබ්බ. ඒ 9ම දැම්මා. උපරිම එකක් දෙකක් මිස් වෙලා ඇති. අනිවාර්යෙන් ඔයාලට අද පැල හම්බුනේ නැත්නම් මට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ නැතත් පැල එව්වද කියන මැසේජ් එක මට දාලා තියන්න. එතකොට මට මග ඇරිච් එක හොයාගන්න පුළුවන් කෝකද කියලා. ඉතින් ඔන්න වෙනදා වගේම ලස්සන පැල ටිකක් තමයි ඔයාලා වෙනුවෙන් අරන් ආවේ. මම එකින් එක පෙන්නන්නම්. මෙතන තියෙනවා පැල 15ක්. මෙන්න මේ කූඩෙම තියෙන්නේ. මෙතන සිසෝ තියෙනවා 5ක් විතර. ඊට අමතරව ලිලි, මිලියන් ෆ්ලවර්, මෙයා වැනිලා, බ්ලැක් වර්ග කීපයක් තියෙනවා. මෙතන ඔව් පැල 15ක් තියෙනවා මේ තුනත් එක්ක. කැනඩා බ්‍රවුන් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට ගොඩාක් නිරෝගී පැල. ට්‍රිලියන් රෙඩ් එකක් තියෙනවා. ඉතින් ওই විදිහට මේ පැල 15 ඔයාලට රුපියල් 5500කට ගන්න පුළුවන්. මෙයාගේ මේ වගේ ලස්සන මනි ෆ්ලෑෂ් පැලයකුත් තියෙනවා. ඉතින් මේ පැල 15ම ඕනි කෙනෙක් මැසේජ් එකක් දාන්න. ඒත් එක්කම මල් එක්ක ගස් ටිකක් තියෙනවා. ගොඩ දවසකින් තමයි මල් එක්ක ගස් දෙන්නේ. ඉතින් ඔක්කොම කඳ පැල සීසන් කරපු ඒවා. මෙයා නමෝරා. මෙයා නිව් බ්ලැක් එකක්. මෙයා සිසෝ. මිසුරි පැලයක්. ඉතින් ඔයාලට පේනවා ගොඩාක් නිරෝගී පැල සෙට් එකක්. මෙයා ලෙගන්සා. මෙයා ලිලි පැලයක්. මෙයා මැලේසියන් බ්ලැක් එකක්. මෙයා වැනිලා පැලයක්. මෙයා ලස්සන නැනෝ රෙඩ් පැලයක්. ඉතින් හරි ඉක්මනට ඔයාගේ වගාවට මේ පැල ටික එකතු කරගත්තාම නැවත කට් කරලා හොඳ පැල එකතුවක් හදාගන්න පුළුවන්. මෙයා සුදු පාට එක. මේක බැංකොක් වර්ගයක්. මෙයාගේ නම මට හරියට මතක නැහැ. ඉතින් හරි ලස්සන මලක්. මේ විදිහට කෙමිය මේ පාටට මල තනි සුදු පාට. ඉතින් මේ පැල 10 ඔයාට රුපියල් 9500කට ගන්න පුළුවන්. හරිම වටින පැකේජ් එකක්. ඉතින් ඔන්න ඒක ඔයාගේ කරගන්න එකම එක පැකේජ් එකයි තියෙන්නේ. ඒත් එක්කම තියෙනවා එකම වර්ගෙන් නැතිව ඒ කියන්නේ වර්ග දෙකකින් මෙතන පැල ටිකක් තියෙනවා. මම පැහැදිලිව පෙන්නන්න මේ වගේ. මේක ෆ්ලෑෂ් එකක්. මේකත් ඒ වර්ගෙම ෆ්ලෑෂ්. මෙයත් ඒ වර්ගෙම ෆ්ලෑෂ් පැල 4ත් එක්ක මේ පර්පල් ක්ලවුඩි. ඔයාලා දන්නවා මලේ පාට මේ විදිහට මේ වගේ. ඉතින් කොච්චර ආවත් දැනට ආපහු හොයාගන්න නැති වර්ග ටිකක් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහ පැල හොඳට සීසන් කරපු ඒවා. බය නැතුව මෙයාගේ නම් පුදුම විදිහට පැල එන්නේ. ඉතින් ඔන්න වගාවට ෆ්ලෑෂ් පැල 4ත් එක්ක මේ පැකේජ් එක ඔයාලට එකතු කරගන්න පුළුවන්. පැකේජ් එකත් ඔයාලට පුළුවන් රුපියල් 9500කට ගන්න. ඉතින් මැසේජ් එකක් දාන්න. ඉතින් කලින් වීඩියෝ එක මම දාපු ශිබෝරි ෆ්ලෑෂ් එක නිව් පර්පල් ටෙක්ලා ඒ පැකේජ් එක ඔයාලට මතක ඇති. ඉතින් ඒක කවුරු හරි ඉල්ලුවද කියලා හරියටම මට මතක නැහැ. ඔන්න මේ පැල ටික මේ විදිහට තියෙනවා. ඊට පස්සෙත් දෙවෙනි දවසේ පැකේජ් එකක් දැම්මා මේ ලොකු ෆ්ලෑෂ් පැලෙත් එක්ක මේ විදිහට හරි ලස්සන පැල සෙට් එකක්. ඉතින් මේ වීඩියෝ එකේ ගාන දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ පැකේජ් දෙක ඕනි කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දෙන්න. ඒත් ඒ වගේම තව මේ ටෙසරෝ টොප් කට් එකක් තියෙනවා. ඉතින් මෙයාව සීසන් කරලා ඔයාලට දෙන්න පුළුවන්. ඕනි කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. මෙයාව රුපියල් 4500කට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් සීසන් කරලාම ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් ඕනි කෙනෙක් මුදල් දාලා වෙන් කරලා තියාගන්න පුළුවන්. ඉතින් අද දවසේ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් අදට ගිහින් එන්න.